අයිබෝන් සාධන ජ්‍යොතිෂ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ නාලිකාව ඔබ subscribe කරලා නැත්නම් subscribe button එක ඔබලා bell icon එක click කරන්න, like එකක් දාලා share කරන්න. මේ වගේ තවත් වීඩියෝ ඉදිරියටත් ගේන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔබටත් ඒවා දැක ගන්න පුළුවන්. අද රවි කුජ බුධ ශනි කියන චතුර් යෝගය සම්බන්ධව තමයි මම කතා කරන්නේ. මේ යෝගය තියෙන අය කුඩා කාලයේ සිටම කාව්‍යකරණයට ඉතාමත්ම දක්ෂ අය ලෙස හඳුන්වන්න පුළුවන්. ඕනෑම දෙයක් කවි, එහෙම නැත්නම් නිසදස්, එහෙම නැත්නම් අලුත් තිර රචන, නාට්‍ය සම්බන්ධ දේවල් ඒවා නිර්මාණය කිරීමේ පුදුම හැකියාවක් තියෙනවා. ඒ නිසාම ඔවුන්ගේ ජීවිතය ඒවායින්ම මුදල් උපයන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. රජයෙන් බොහෝ උපකාර ලැබෙන ස්වභාවයක් තමයි මේ නිසාම, ඒ කියන්නේ උසස් නිර්මාණ බිහි කිරීමෙන් සම්මාන ලැබෙන්න වාසනාව තියෙනවා. ඒ වගේම තමයි මේ අයට තීක්ෂණ බුද්ධියක් තියෙනවා. ඒ කියන්නේ යමක් නිර්මාණය කරන්න ඇත්තටම තීක්ෂණ බුද්ධියක් තියෙන්න ඕන. නැතුව මෝඩයෙකුට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. අලුත් නිර්මාණයක් බිහි කරලා ඒ තුලින් රටට, සමාජයට, ලෝකෙට යමක් කියලා දෙන්න ඒ පුද්ගලයා තුල පුදුම හැකියාවක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කාව්‍යකරණය අතරින් ඉහළම බුද්ධියක්, ප්‍රඥාවක් තියෙන පුද්ගලයන් හැටියට මේ අය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අය යම් යම් කාලවලදී බොහෝ විපත්ති සිද්ධ වෙන්න පුළුවන්. නොගැලපෙන දේවල් කිරීමෙන් නිന്ദා, අපහාස, ගැරහුම් වැනි තත්ත්වවලටපත් වෙන්න පුළුවන්. රජයෙන් පවා බොහෝ අනීතික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එවැන්නෝ කල්පනාකාරී වෙන්න ඕන. Tamante එවැනි ග්‍රහ පීඨීමක් තියෙනවා නම් නුසුදුසු අවස්ථාවලදී තමන් කරන ක්‍රියා කොයි ආකාරයටද කළ යුත්තේ, මේන් මට විපතක් සිදු වෙනවා කියලා තේරෙනවා නම් තමන්ට ආදරය කරන්න ඕනේ. එතකොට තමන්ට කොයිම වෙලාවකවත් කරදරයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද තමන්ට ආදරය කරනකොට තමන් හිතනවා මට නින්දාවක්, අපහාසයක් සිද්ධ වුණොත් ඒයින් මගේ ප්‍රතිරූපයට ලොකු හානියක් වෙනවා කියලා. එතකොට ඒ පුද්ගලයා නිතරම වැරදි වැඩක් කරන්න ගියත් දෙපාරක් හිතලා කටයුතු කරනවා. ඒ වගේම එවැන්නෝ තමන්ගේ ජීවිතයේ ආගමික පැත්තට වැඩියෙන් යොමු කරන්න, ධර්මය අහන්න, ඔබට යහපතක්ම වේවිත